මෙතෙන්ට අද රැස් වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය හැටියට මේ පළාත්වල තරඟ කරන අපේක්ෂකයන්. ඒ නිසා පළමුවෙන්ම ඔබ සියලු දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. මේ ඡන්දේ මාලිමාව හිතනවා නම් දිනනවා කියලා එහෙම දිනන්නේ නැහැ. මොකක් තැනක බහුතරයක් ලැබෙන්නේත් නැහැ. එහෙනම් අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න. අපි විතරක් නෙමෙයි ඒ අනික් කණ්ඩායමුත් එකට එකතු වෙන්න. මම දන්නේ සජ්ජව ගැන අපේ මහලේකම්තුමිය කිව්වා කොහොමද කණ්ඩායම් ගණනාවක් කියලා තනේ ඒගොල්ලොත් මේකට කැමතියි කියලා. එහෙනම් ඇයි අපි මෙහෙම එන්නේ? මොකද එහෙම කණ්ඩායම් එකට එකතු වුණාම ලොක්කව සභාපති තෝරන්නේ වැඩියෙන්ම මන්ත්‍රීවරු ඉන්න කණ්ඩායම. ඉතින් අපිට දැන් තියෙන්නේ වැඩිම മന്ത്രി කණ්ඩායම ලබා ගන්න. අනික් අය කැප්පෙන්නේ නැතුව අපි ගිහින් ඒ වැඩ කටයුත්ත කරන්න. මේගොල්ලන්ට දිනන්න බෑ ඔය කිව්වට. ඒ නිසා අපි යන්න කතා කරන්න සාකච්ඡා කරන කරුණු කියන්න. ඒ කරුණු කියලා මොකද අපිට තියෙන්නේ ඉතා ජාත්‍යන්තර වශයෙන් ඉතාම බලවත්ම ආණ්ඩුව චීනට පස්සේ. අපි ලියුමක් එව්වා ට්‍රම්ප් ජනාධිපතිකව අන්න මේක දවස් 90කින් කල් දානවා කියලා. එහෙම ආණ්ඩුවක් තියෙනවද? වෙන කොහෙවත් ලෝකේ? එක්කෙනෙක්වත් කරේ නැහැ. ඉතින් ඔහොම කතා වලට අපි වුන්කම් දෙන්න වැඩක් නැහැ. මෙතන තියෙන්නේ ඡන්දයක්. මේ ඡන්දේ දැන් ඉස්සෙල්ලා සැරේ අරගෙන පාර්ලිමේන්තු ඡන්දෙද කිව්වා chance එකක් දෙන්න කියලා. ඉතින් chance එක දුන්නා. මම නම් කිව්වේ මේ එල් බෝඩ් කාර්යෝ දාන්න එපා පළපුරුදු අය දාන්න කියලා. කොහමද එල් බෝඩ් කාර්යෝ දැම්මා. දැන් වාහනේ අප්පල ඉවරයිනේ ගන්න කෑලි තියෙනවද? කොහොමද අපි අපේ කරුණු කියන්න බය වෙන්නේ නැතුව මං ගැනත් කියලා තිබුණා චාමර සම්පත් මන්ත්‍රීතුමා ගැන මං ඒව ගැන මෙතන කතා කරන්න යන්නේ මට වැඩක් නැහැ. මගේ නීතිඥතුමා තාම පිටරට ඉන්නේ ආවහම අපි දිනයක් දාලා යන්නම්. ඒක මම වැඩි මේ කරන එකක් නෙමෙයි. ඒත් එතනදී අපේ ජනාධිපතිතුමාගේ කතාවට අහුම්කම් දුන්නේ නැන් පස්සේ මට එකක් පෙවුණා. දූෂණ විරෝධී නීතිය කියවලා නැහැ. කිව්වා මේක විභාග කරනකොට කාටවත් ඒ ගැන කතා කරන්න බෑ කියලා. එහෙම කිසිම කොන්දේසියක් දූෂණ විරෝධී පනතේ නැහැ. කොහෙන්ද ඒක හොයාගත්තේ? දූෂණය ගැන කතා කරන පනත කියවලා නැහැ. මොකද කියන්නේ? මොකද පනත් සම්මත කරේ මම ජනාධිපති වුණා. අපි එකඟ වෙලා මේ ගැන ඕනනම් මේක ඇත්ත වශයෙන්ම සකස් කරලා ඉදිරිපත් කරේ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතිතුමා. ඒකත් අපරාධ වලින් ලැබුණු ආදායම් පනතත් දෙකම එතුමා කරේ. එකක් වේගයෙන් කරා. විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට තමයි නීති හදන්න දක්ෂයම. උදේ කිව්වොත් හැන්දෑවේ නැත්තම් ඊළඟ උදේ වෙනකොට මොකක් හරි අරන් එනවා. කතා කරන්නේ. ඉතින් එතුමෙන් ගිහින් අහගන්නකො මම අහන්න වැඩක් නැහැ නේ. මං කියන දේ පිළිගන්නේ නැහැ නේ. එතුමෙන් ගිහින් අහන්න කියලා මම කියන්නේ.